Welcome to Stories Frame. ඔයා දන්නවා 2025 රේඛා චිත්‍රම් වල box office records කෑලි කරන්න පෘථිවිරාජ් සුකුමාරන්ගේ එම්පුරන්ට හැකියාව ලැබුණා. ඒ විතරක් නෙමෙයි මලයාලම් සිනමා ඉතිහාසයේම උඩු යටිකුරු කරමින් මේ චිත්‍රපටය තවමත් තිරගත වෙනවා කිව්වොත් නිවැරදි. ඊෂෝ මිෂිහායිගේ ස්තුතියි ටිකට. ජාන්වියල්ලාද ඔබ ලුසිෆර් චිත්‍රපටය නරඹා ඇතනම් ස්ටීෆන් නෙඩුම්පොල්ලිගේ චරිතය අමතක නොවන බව අපි විශ්වාස කරනවා. ඒ වගේම මොහන්ලාල් රඟපාපු මේ චරිතයේ තරුණ කාලයට රංගනයෙන් දායක වෙන්නෙත් මොහන්ලාල්ගේම පුතා ප්‍රණව් මොහන්ලාල්. ඔව්, එයා තමයි හර්දම් චිත්‍රපටයේත් හිටියේ. ලුසිෆර් ෆ්‍රැන්චයිස් එකේ දෙවන චිත්‍රපටය වුණ එම්පුරන් මේ වෙනකොට රෙකෝඩ්ස් කීයක් බ්‍රේක් කළාද කියලා අපි අද දැනගමු. But answer this one question. Who are you really? කේරළ සිනමාවේ වේගයෙන්ම කෝටි 50 පසු කරපු චිත්‍රපටය තමයි එම්පුරන්. ඒකත් දවස් 5කින්. ඒ වගේම මේ වෙනකොටත් කෝටි 250 පසු කරන්නට මොහන්ලාල් ඇතුළු පිරිවෙරට හැකි වෙලා තියෙනවා. ඒ අනුව කේරළ ඉතිහාසයේ වැඩිම ගණනක් උපයපු මංජුමාල් බොයිස් පහු කරන්නට එම්පුරන්ට හැකි වුණා. അവനിവിടെ കളഞ്ഞിട്ട് വരാനാണ് നിങ്ങൾ പറയുന്നത്. ඉන්දියාවේ ඕපනින් ඩේ එකක ලොකුම කලෙක්ෂන් එක කළෙත් එම්පුරන්. කේරළයේ නෙමෙයි ඉන්දියාවේ. ඉන්දියාව කිව්වම සල්මන් ඛාන්ගේ සිකන්දරුත් මේ දවස්වල තිරගත වෙමින් පවතින නිසා ඒ රෙකෝඩ් එක එම්පුරන්ට ගියා කිව්වම හැමෝම පුදුම වෙනවා. සල්මන් ඛාන්ගේ ෆිල්ම් එකක් දැන් වැඩිපුර සල්ලි හොයන්නේ නැහැ කිව්වම අපි නම් මෙච්චර ෂොක් වෙන්නේ නැහැ. මොකද රංගපෑම අතින් සල්මන් ඛාන් ඉන්නේ මොහන්ලාල්ට ගව් ගානක් යටින්. इतनी पॉपुलैरिटी तो है पीएम सीएम का पता नहीं एमएलए एमपी तो बन ही जाऊंगा. KGF පළමු කොටසේ මූල්‍ය වාර්තාව එම්පුරන් බින්දනවා විතරක් නෙමෙයි ෆිල්ම් එක තවමත් තිරගත වෙන නිසා ඉන්දියාවේ වඩාත්ම ෆයිනෑන්ෂියලි සක්සස් ෆිල්ම් 50ට එම්පුරම් එකතු වේවි කියලාත් අපි විශ්වාස කරනවා. ඔයාලට මොකද හිතෙන්නේ? කමෙන්ට් එකක් දාලාම කියන්න.